සඳසාවී එතකොට මේ මුදල කොහොමද අඩු වුනේ? මිස්ටර් හින්කෙන්ද මට කියමු බලන්න. මම මේ 3 දෙනාටමයි කියන්නේ. දෙවුරම්ට සල්ලි ගන්න බෑ. මම ඒ accounts close කරලායි තියෙන්නේ. දෙවුරම්ට පෙට්‍රල් ගහන්න සල්ලි දෙන්නේ මම මගේ පර්ස් එකෙන්. එතකොට එයාගේ පන්ති වලට ජිම් එකට සල්ලි දෙන්නෙත් මම. එහෙමනම් මේ මුදල් අඩු වීමට එයාගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒක පැහැදිලි. එහෙමනම් මේ මුදල් එළියට යන කක්කුටු බෙන කොහොමද ඇති උනේ? මට ඒකට පැහැදිලි උත්තරයක් ඕනේ. චූටි මහත්තයා ලොකු මැඩම් කෝ? මැඩම් මේ පොඩක් එළියට ගිහලා ජුස් එකක් පො. ඒ කියන්නේ ලොකු මැඩම් කාමරේ නැද්ද? නෑ නෑ මොකටද එළියට යන්නද? ඇයි? බලන්නකො චූටි මහත්තයා කුකින් ඔයිල් ඉවරයිනේ. කුකින් ඔයිල් ඉවරද? හරි ජුස් එකක් පොයන්නකො මං කාගේ හරි අතේ වන්න. යන්න. මේ අම්මට එහෙම කියන්න එපා මං ගෙදර ආව බා හොඳද? මං හොරෙන් ආවේ බා. චූටි මහත්තයාට විරුද්ධව මං එහෙමත් කියනවද? මේ හැබැයි ඉතින් මාව වෙන මොකටවත් පටලෑ වුණොත් තමයි චූටි මහත්තයාට මාව ගලව ගන්න වෙන්නේ. හරි බං මොනවා හරි වුණොත් මං බලා ගන්නවා. මට ඉතින් ජුස් එකක් කියන්නේ මගේ පණ වගේනේ. දැන් බලන්න. යන්න. හෙට සඳසාවේ මං හිතනවා තමුන් මට විශ්වාසවන්තව වැඩ කරනවායි කියලා. සුපිරි මල, නැචරල් මල, ගහේ පිපිච්ච මල. මේ තමයි බං මා ඉස්සුවේ මට පොරව මතකයි. අබමල් රේණුවක තරම් දෙයක්වත් කාමරේ තිබිලා හම්බ වුණොත් මන් නිකන් ඉන්නේ සඳසාවී